ඊට පස්සේ දේව ඉතින් විස්තර විභාග වශයෙන් තේරුම් ගන්න. කාමේසු මිච්ඡාචාරෝ භික්ඛවේ ආසේවිතෝ භාවිතෝ බහුලීකතෝ. වැරදි කාම සේවනයේ යෙදීම නැවත නැවත කරනවා. ඒකෙන් ආත්මෙ දෙන්නේ නැහැ. ඒ ආත්මෙ දෙන්නේ නැතුව වැරදි කාම සේවනයේ නිතරම යෙදිලා එයින් මිදෙන්නේ නැතුව ඉන්න එක නිරේ යන්න හේතු වෙනවා. තිරිසන් ලෝකයන්ට හේතු වෙනවා. ප්‍රේත ලෝකයන්ට හේතු වෙනවා. එතකොට එකෙන් වෙන්නේ මොකද්ද? එකෙන් ආත්මෙ දුන්නේ නැතුණාට පස්සේ ඔන්න ඒක නිරේ යන්න හේතුවක්. තිරිසන් ලෝකයන්ට හේතුවක්, ප්‍රේත ලෝකයන්ට හේතුවක්. වැරදි කාම සේවනයේ කිරීමේ අවම විපාක එන්නේ කොහෙටද? මනුස්ස ලෝකේ. වෙන මිනිහලත් එක්ක හිටපු, වෙන ගෑනුත් එක්ක හිටපු පාප කර්මවල විපාකේ සබ්බ ලහුසෝ කාමේසු මිච්ඡාචාරස්ස විපාකෝ. සියල්ලංගෙන් අඩුම විපාකේනවා මනුස්ස බුතස්ස වේර සපත්ත සංවත්තනික හෝතු හෝති. වෛරක්කාරයෝ වැඩි. ඉස්කෝලේ ගියත් හරහට එකෙක් ඉන්නවා. කැම්පස් එකට ගියත් හරහට එකෙක් ඉන්නවා. ඊළඟ ටියුෂන් ගියත් හරහට කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ රස්සාවකට ගියත් වැඩපොලෙත් ඉන්නවා තරහකාරයෙක්. කසාද මැන්දාට පස්සේ නෑන්ද අම්මා අම්මේ හොඳට තනසිල්ලින් ඉන්නවා. යේලි අරහට ඉන්නවා. යන තැන හතුරෙක් ඉන්නවා. හතුරු හැදෙන්නේ වැරදි කාම සේවනයේ විපාක. උපරිම විපාකද අවම විපාකද? අවම විපාක. දැන් මට කියන්න හදිහුනියන් අනවින කොඩි වින කරන්නේ සතුරෝද මිතුරෝද? මිතුරෝ හතුරු කරන්නේ. එහෙනම් අනවින කොඩි වින කරන අය බිහිකලේ කාගේ කර්මයෙන්ද? තමාගේ කර්මය. තමන් සංසාරයේ වැරදි කාම සේවනයක් කරපු එකේ විපාක විදියට හතුරු බිහි කරනවා. ඒ හතුරන්ට හදිහුනියන් අනවින කොඩි වින කරන්න හිතෙනවා. ඇත්තටම කර්මය පුහුලක් අරගෙන ජීවන් කළා කර්මාන රූපව මේක අපිට යත්වා කියලා කැපුවා කාටද වදින්නේ? ඈ? තමන්ව වදින්නේ. ගෝණියන් කරපු එක්කිනට අපිට යන්න කියලා කපනකොට කරපු එකට යනවා. කර්මාන රූපව මේකට වග කිය යුත්තාට මේ අපිට හැරි ඵලයන් කියලා කැපුවා කාටද වදින්නේ? තමන්මයි. ඉතින් හරිනේ තමන්ට එක වදිනවනේ. හුනියමක් කපන්න ගිහිල්ලා ලක්ෂ ගාණක් වියදම් කරගන්න විදියක් නැතුව ගේ දොර උකස් තියලා හුනියම කපලා ගෙදරට එනකොට ඉන්න ගෙදර නෑ. අපිට ඇවිල්ලා නැද්ද? ඒ නිසා මේ හදිහුනියම් කරන මිනිසුන්ට බයින්ඩ එපා. ওই මිනිසුන්ට දොස් කියන්නත් එපා. ওই මිනිසුන්ට පොල් ගහන්නත් එපා. ඔය හදිහුනියම් කරන මිනිසුන්ට විරුද්ධව පඳුරු බඳින්නත් එපා. තමන්ම කරපු ඒවා. බෝධි පූජාවක් පිරිතක් සාන්තු කර්මයක් කරලා ඒ දෝෂය අයින් කරගන්න බෙහෙත් වෙදකම් කරගන්න. නමුත් හිතෙන් තේරුම් ගන්න මට මේ වෛරක්කාරයෝ ඉන්නේ මං සංසාරේ කරපු කර්මයක කියලා. ඇත්ත වශයෙන්ම ගත්තොත් 90% විතර අහිංසක මිනිසුන්ටමයි හදිහුනියම් වදින්නේ. සමහර ඒවා හේතුවකුත් නැහැ. සමහර අය මන්ත්‍ර ශාස්ත්‍ර ඉගෙන ගන්න චෙක් කරන්න මතුරනවා. ඒක වදිනවනේ කාට හරි.